ලිංගික අපරාධයකට ලක් වූ අනුරාධපුර රෝහලේ වෛද්‍යවරයෙකුගේ පෙරට්ටුවේදී සිදු වූ දේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් ලිංගික අපරාධයකට ලක් කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබලා හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී පහසුවෙන් හඳුනා ගැනීමට පැමිණිලිකාර වෛද්‍යවරිය සමත් වූවාය. සැකකරු මෙලෙස හඳුනාගනු ලැබුවේ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය ඉදිරියේ සිකුරාදා පැවති අවස්ථාවේදීය. මහේස්ත්‍රාත් නිල මැදිරියේ පැවති පෙරට්ටුව. මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැවැත්විණි. පැමිණිල්ල ඉදිරිපත් කළ වෛද්‍යවරිය හඳුනා ගැනීමේ පෙරට්ටුවට පෙනී සිටීම සඳහා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රජිත්තිස්ස ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියාය. සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැවැත්වීමෙන් අනතුරුව නඩුව යළි විවෘත අධිකරණයේදී කැඳවනු ලැබීය. එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිපුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය ඉල්ලා සිටියේ මෙම අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බැවින් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. පොලිසිය කළ ඉල්ලීම පිළිගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කළේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. එහිදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අතවනින් සැකකරු පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබා දීමට තමන්ට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසය. සැකකරුගේ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් සැකකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව සැකකරුගේ ඉල්ලීම පිළිබඳව සලකා බැලිය හැකි බවය. ඒ අනුව සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කොට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කළේය. මෙසේ යළි රිමාන්ඩ් භාරයට පත් කළේ ගල්නෑව ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම හිටපු චීවරධාරියෙකි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටි වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සැකකරුගේ නිවසේ පාත්තරයක් තුළ තිබී ජීව අත්බෝම්බයක් පොලිසිය විසින් සොයා ගැනුණ අතර එම ජීව අත්බෝම්බය අධිකරණ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පුපුරවා විනාශ කර හැරීය. සැකකරු වෙනුවෙන් අද දිනයේදීද කිසිදු නීතිඥයෙකු පෙනී සිටියේ නැත.